අපේ ගෙදර ගිය පාර වගේම මේ පාරත් කෙරියම්ම දඬන් දෙනවා. ඒකට හේතුව අපේ අයියා රටේ ඉඳන් ආපු නිසා. හරිද? ඉතින් මේ වීඩියෝ එක ඉස්සරහට ඔයගොල්ලන්ට බලාගෙන යන්න පුළුවන්. මේ අපේ කෙරියම්ම දාන්නේ කොහොමද කරන්නේ කියලා. ඉතින් දැනට අපි යහන හැදුවා. ඉතින් ඔමයි බින්නේ. මේක යහන හැදුවා මොකද අපි රෑ වෙද්දී වැඩ වෙන නිසා. දැන් අපි තව ටිකකින් යනවා මේ නෙළුම් කොළ කඩන්න. ඉතින් වීඩියෝ එක දිගටම බලන්න. අපේ දානේ කොහොමද දෙන්නේ කියලා ගිය අවුරුද්දේ අපි දීපු කෙරියම්ම දානේ වීඩියෝ එකක් තියෙනවා. ඒකත් කැමතිනම් බලන්න. අයියයි මායි ඊට පස්සේ ගියා නෙළුම් කොළ කඩන්න. අපි කියන නෙළුම් කොළ කඩන්න මිනිරි වැවේ එක තැනක තියෙන නෙළුම් කොළ නිකන් ඉගෙන හදපු එකක්. ඒකෙන් අපි නෙළුම් කොළ කඩන්න ගියා. මේ තින්නේ මෙන්න යන ඇල මේක වතුර පිල්ලා එදා අපි යනකොට නම් ඔය පේන්නේ මින්නේ වැව් බණ්ඩක. ඉතින් ගිය පාර නම් අපි යනකොට මඩ වගේ තිබුණ මේ පාර ඇලේ වතුරත් ඇල්ලන නිසා වතුර ගොඩායි බහැලා කඩන්න අපිට මේකක් තිබුණේ නැහැ. ඉතින් අපි ඒකට කොහොමද නෙළුම් කොළේ කඩාගෙන නැත්තේ. ඉතින් කට්ටිය හොගාලා බරටම වැඩ. ඉතින් බත් රට කේ කැල්ටෝන පොල් ඒක කට්ටියක් කැවුම් හදනවා. ඉතින් මේ පාන්න අපිට ටිකක් කැවුම් හදලා කරගෙන පොඩ්ඩක් පාර අපි මේ සමහරක් පළතුරු නම් වැඩිපුර ගෙනාවා. මේ මොකද අපි මේ පාර මේ කෙරියම්ම වරුන්ට වෙනම පළතුරු කූඩ හදලා දෙන්න හින්දා. කිසි වැඩක් නොකරන අපි පොඩි වෙනොත් මේ පාර බහැලම වැඩ. ඒ අතරතුර අපි යහනාගේ ඉතුරු වැඩ ටික ඉවර කරන්න පටන් ගත්තා. මෙන්න මේ විදිහට තමයි අපි කෙරියම්මනවල පළතුරු කුඩ හදන්න ගත්තේ. මේකට පැන කමුඩු කැල්ලුවත් අපි කපලා දාන්න තීරණය කරලා තිබ්බේ. හැබැයි ඒක කපලා දාන්න පාරක්කු කලින් වැඩි නිසා අපි ඒක තාම හදන්න ගත්තේ නැහැ. මොකද මෙන්න මේ විදිහට අපි යානාව හදන ගමන් තමයි තිබ්බේ. මේ විදිහට තමයි කම්ප්ලීට්. මේකට පුවක් මාල් එතකොට අඹ කොළ සහ කොහොමත් වලින් තමයි මේක ඇතුළේ සරසන්න ඕනේ. ඉතින් අපි කෙරියම්ම වරුන්ගේ පළතුරු කුඩ ටික ඒ අතරතුර ඉවර කරගන්න හදන්නේ. ඉතින් කට්ටිය සිටගෙන බහලා බාරටම වැඩ. ඔන්න ඒ ටික අපි හදලා ඉවර කරගත්තා. බලන්න ඔය සෙට් එක. පහන් පැලත් ඒ අතරතුර අපි කලින්ම හදලා තියාගත්තා. මෙන්න මේ විදිහට ඔඩුයන් බැඳලා යට ඒගොල්ලෝ වාඩි වෙන මිත්‍යේ උස ප්‍රමාණයටත් සුදු රෙදි ආවරණය කරන්න කිව්වා. ඉතින් කිරිබත් එහෙම අපි හදන ගමන් මෙන්න මේ විදිහට තමයි අපි ශාලේ හදාගත්තේ. උඩට ඔඩුයන් බැඳලා යටට ඒගොල්ලෝ වාඩි වෙන ප්‍රමාණයට මිත්‍යට ගානට යාලා සුදු රෙදි ආවරණය කරන්න කිව්වා. යහන වැඩ ටිකත් ඔක්කොම ඉවර කරගෙන තියාගත්තා. මේ හදන්නේ කඩවර කොටට අදාළ ඒ කෝට්. දැන් තමයි පූජාව පටන් ගන්න යන්නේ. කෙරියම්මල එනවා. ඉතින් මේගොල්ලෝ ඇවිල්ලා පූජාව කොහොමද යන්නේ කියලා ඉස්සරහට ඔයගොල්ලෝ දෙකම වීඩියෝ එක බලන්න. කෙරියම්මව ඇවිල්ලා ඒගොල්ලෝ ගෙට එන්න අවසර ගන්න ඉස්සෙල්ලම මොනින්ම කරන ලොකු කිරියම් ඇවිල්ලා හදලා තියෙන පහන් පැලේ පහනක් පත්තු කරලා ඒකට මල් පූජා කරලා ඒකට වැඳලා ගෙට එන්න අවසර අරගෙන තමයි ඉස්සෙල්ලාම ඉතින් කරන්නේ. ඒ අතරතුර එයාගේ අනිත් කන්නාන්නේ කෙරියම්මවරු මල් වැල් ටික එම අරගෙන එළියට අරගෙන හරියයි පූජාව ඉවර වෙනකන් ඉන්නවා. Salu kotakin mini salam
ඒ වගේම දොරකඩ තියන්න ඕන අපි කහ වතුර දෙහි දාලා භාජනයක්. මොකද ඒගොල්ලෝ ඒකෙන් මූණ අතපය හොදගෙන තමයි ඒ ඇතුළට යන්නේ. පළමුව මන්සල කවුද සිටින්නේ නාත දෙවිඳු සහ පිරිස සිටින්නේ කිරියම් මාවරු ඇවිත් සිටින්නේ දෙතුලට යන්නට අවසර දෙන්නේ විශේෂම දේ අපි යහනාව හදලා තිබුණාට යහනාව සලකන කිසිම දෙයක් අපි කරන්නේ නැහැ. ඒක කිරියම්ම වුණ තමයි කරන්නේ. ඒගොල්ලෝ ගෙනාවු පිළිම පින්තූර තියලා ඒගොල්ලොම මල් මාල ගොතාගෙන ඒගොල්ලොම මල් ගෙනල්ලා යහන අපි හදලා තිබ්බහම ඒකේ ඒ පූජාවට අදාළ සියලුම දේවල් කරන්නේ ඒගොල්ලෝ. ඉතින් ඒගොල්ලෝ දැන් යහනේ ගෙනාවු පින්තූර පිළිම තියලා ඒකට දුම් අල්ලලා මල් මාල දාලා මේ යහනාව හදන තමයි මේගොල්ලෝ මේ ලෑස්ති වෙන්නේ. මේ පන්නම් අපි ඒගොල්ලන්ට මල් හොයාගන්න ටිකක් අමාරු නිසා අපිම මල් තිබ්බ තැනකින් මල් ටිකක් හොයාගෙන ඒගොල්ලන්ට ගිහින් දුන්නා. මොකද නැත්නම් ඒගොල්ලෝ මල් හොයන්න ටිකක් දුර යන්න ඕන කියලා තමයි ඒගොල්ලෝ කිව්වේ. ඉතින් ඒගොල්ලන්ට අපි සෑහෙන මල් ටිකක් ගිහින් දුන්නා. ඉතින් ඒගොල්ලන්ට ලොකු පහසුවක් වුණා. ඉතින් ලස්සන මල් මාල ආසන තැන තමයි මේ ලොකු මල් මාල ගැන පූජා කරන්නේ. වීඩියෝ එක අවසන් වෙනකම් බලන්නකෝ. මේ යහනාවේ අන්තිම ලස්සන පින්තූර පිළිම මල් වලින් සරසලා පළතුරු වට පූජා කරලා ලස්සන යහනාවේදී දැක්කම එක නිවෙන දර්ශනය. ඒක ඔයගොල්ලෝ වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. ඒ ලස්සන කොච්චරද කියලා. මං කලින් කියවනේ යහනාවේ කිසිම දෙයක් අපි හදන්නේ කරන්නේ නැහැ. කිරියම්මවරම තමයි ඒක කුස්සියට ගිහිල්ලා ඒ හැමදේම ලෑස්ති කරගන්නේ. අපිට කරන්න තියෙන්නේ ඒගොල්ලොන්ගේ පහසුව සඳහා ඒගොල්ලොන්ට අවශ්‍ය දේවල් එක තැනකට පිළිවෙලකට රැස් කරලා තියෙන එක විතරයි. දැන් මම පෙන්නන්නම් මල් යහනාවේ ඉන්නම් ඇතුලේ යහනාවේ ලස්සන. කොහොමද ඒක බලන්න. අතරම අපේ දොර චුට්ටක් වහලා තිබ්බේ හේතුව එක පාටම හරියට හුලං හමන්න නැත්තා. ඒක පහන් එහෙම නෙවෙයි හින්දා අපි පොඩ්ඩක් දොර අඩවල් කරලා තමයි දෙන්නේ. බලනවා යහනාවේ ලස්සන. මං කිව්වේ බොරුද? ඉස්සරහට මං ඊට වැඩි හොඳට පෙන්නන්නම්. මොකද මේ කිරියම්මවරු හිටපු නිසා මම හරියට ඒ වීඩියෝ කරගන්න වෙන පාඩාවක් නිසා මම ඒක චුට්ටක් වීඩියෝ කරගත්තා. ඉතින් මේගොල්ලෝ බොදුන්ගේ නවතර ගන්නවා. ඊට පස්සේ තමයි පූජාව පටන් ගන්නවා.
තියෙන කිරියම්මවරුන්ට පූජා කරන කැවිලි ටික මේ වගේ විශේෂත්වයේ කිරියම්මවරුන්ට අපි කැවිලි 7 ගානේ බෙදන්න ඕන. ඉස්සර දෙයක් තිබ්බා ඉස්සර පිළිවෙලට බෙදන්නේ 2යි 3යි 2යි කියන ක්‍රමය. දැන් මේ පාර ඒගොල්ලෝ කිව්වා එකවරම කැවිලි 7ම පූජා කරන්න. ඒ කියන්නේ පිළිවෙල 7ම එකවර පූජා කරන්න කියලා. ඉතින් ඒකත් අපිට පහසුවක් වුණා. මොකද අර කලින් ක්‍රමයට යනවල වෙන්නේ මේක එකවරම පූජා කරන නිසා. ඔන්න දැන් බලා ගන්නකො යහනාගේ ලස්සන. හරිම ලස්සනයි නේද? දැක්කත් හිත පිරලා යනවා. වෙලා මේ ලෑස්තිනේ පූජාවට අදාළ පළතුරු වට්ටි හදන්න. ඒ කියන්නේ පූජාවට අදාළ පූජා වට්ටි හදන්න. ඉතින් මම කලින් කිව්වනේ අපි කිසිම දෙයක් මේකේ හදන්න කරන්නේ නැහැ කියලා. ඉතින් කිරියම්මාවරම තමයි මේ පූජාවට අදාළ පූජා වට්ටි හදන්නේ. අපි දෙන්නේ අපේ ඒගොල්ලන්ට අදාළ කරන දේවල් සපයලා දෙන්න විතරයි. මේ හැමදේම අපි ලෑස්ති කරලා යාළුවෝ ළඟට කරලා තිබ්බේ. එතකොට ඒගොල්ලන්ට හැමදේම හදාගන්න ලේසි වෙනවා. අනිත් උග්ගස් නම් කපාගෙන බැහින්න අපි චූටිය උග්ගස් ටික කපලා දුන්නා. ඒක අතරම අනිත් හැමදේම ඒගොල්ලෝ තමයි ලෑස්ති කරගත්තේ. මේ පූජා වටේ විශේෂත්වය තමයි පළතුරු අපි ගන්න ඕන කෙසෙල් ගෙඩි නැතුව පළතුරු 7ක් වෙනම ගන්න ඕන. පූජා වටේ නේද හදලා ඉවරයි. දැන් දෙන්නේ පූජා කරන්න. මුලින්ම පූජා කරන්නේ පත්තිනි මෑණියන්ගේ පූජාව. මොකද කිරියම්ම දානයක් අපි ඉන්නේ පත්තිනි මෑණියන් මූලික කරගෙන. ඉතින් පත්තිනි මෑණියන් ඉස්සෙල්ලා පූජා කරලා ඉවර වෙලා තමයි ගණදෙවියන්ට පූජා කරන්නේ. අලුතෙන් සිදුවෙන් ගිනිජල් මාලාවෙන් සිඟාරැල්ලෙන් මවිතාඹේ මෙසේම සත්කාරයක් මේලෝ පහළ වූ ඔබ දෙවියන් වහන්සේ සුරලෝට වරන් ලබාගෙන සුරලොවින් බඹලෝට වරන් ලබාගෙන බඹලොවින් නාලෝට වරන් ලබාගෙන නාලොවින් මේලෝට වරන් ලබාගෙන නාගමානවිකාවන් 30000ක් පිරිවරාගෙන පුන් කලසක් ශ්‍රී ඇත්තම මේ පූජාව අපි දුන්නේ බාරයක් පදනම් කරගෙන නෙමෙයි අපේ චූටි අයියා හිතේ සතුටින් දුන්න පූජාවක්. ඉතින් අපි කිසිම තැනක බාරයක් නිසා ඔප්පු කරව පූජාවක් නෙමෙයි මේක. මේ දරුවා මේ දානය පියාමාව වගේ දානය පූජාන කරලා තියෙන්නේ දරුවා විදේශගත වෙලා අපේ ලංකාවට ආවට පස්සේ දෙනවා කියලා දරුවා. මම මේ පූජාවේ ආසම මේ කිරියම්මවරු කවි එතකොට ගාථා එහෙම කියන්නේ වහන්න. ඒවා හරි ලස්සනයි. සමහර දේවල් මලත් කටපාඩම්. මාගේ දත්පත් මේ වහන්සේ අනුකම්පාවෙන් දරුවා දිගාම ඊළඟට තියෙන්නේ ගණදෙවියන්ට පූජාව පූජා කරන. මෙතන ගණදෙවියන්ගේ පූජාව ගණදෙවියන්ට පූජා කරන වෙලාව. වීඩියෝ ඉස්සරහට බලා යන ඔයගොල්ලන්ට ප්‍රථම හිතන දෙයක් ඔයාලා බලා ගන්න පුළුවන්. කියන සමහර කෙනෙක් මවරුන්ගේ දානවා නේද? ඒ දේවල් සිත් වෙනවාද කියන්නේ මම දන්නේ නැහැ. නමුත් ප්‍රථම වතාවට මාර්ගයේ ලෝකේ ප්‍රථම වතාවට කියන ගියපාරක් ඒක සිත් වුණා. නමුත් ඒ තරම් දෙයක් සිද්ධ වුණේ නැහැ. මේ පාර ඊට වැඩි දෙයක් සිද්ධ වුණා.
ඔය යන්නේ පත්තර මෑණියන්ගේ කවි ශ්‍රෝත ගාථා කියන වෙලාව. ඉතින් ඒ වෙලේ පත්තර මෑණියන සිලම්බුයි අර පොඩි සීනුවක් වගේ තමයි තිබ්බේ. ජලනි දලනි මලනි සුවඳ උරණි උපන්නා ගලනි කුලනි සලුවෙන් එකවරට උපන්නා එවැනි දෙවැනි සත්වෙනි දින අපෙහි උපන්නා මෙවැනි දෙත සත්පත්තිනි මෙලස් විහාරාදිපස දායේ සිටන උමහායන්තනාලා පත්තිනි පාරයතා සදාම දේවේන සෝත්‍රේ नाना सुंदर जनमणि सागर कारपतीव श्रीदेहं नाना वर्णक साटक धारण माला दाम विलंदम नाना प्रजान विजान ज्ञान विशारद कीर्तिधरम नाना शोभित रत्न निरंतर ददातु मे पत्तिनि माता पतिपताया सामितेन गणत्वा मुरण्डु नराधिपස්ස දායේ සිටන් ආපු මහා ඒ ලොකු කිරි අම්මා පූජාව පටන් ගන්න වෙලේ සතුරින් නටන්න ගත්තා. ඒ ඇත්තටම විශේෂයි. මොකද පත්තර මෑණියෝ මල්දහනාවට බැරිකව කියන්නේ ආවට පස්සේ එයාට දැනෙන විතර තමයි කියන්නේ. රටේ කියන දෙයක් මම හරියටම දන්නේ ඒක නෑ. ඊය පාර කිරියම්ම දානේදී සිලම්බු වරගෙන අර සීනු වරගෙන එයා නටන්න ගත්ත හැබැයි මේ පාර ඊට වැඩිය එයා පොඩක් නැටුවා. දායේ සිටන් ආපු මහා සත්‍ය මාතා පත්තිනි පාරයතා සදාම දේවේන්ද්‍ර සෝත්‍රේ නානා සුන්දර ජනමණි තාගත තාරපතිව සීදේහම් නානා වන්නක සාටක ධාරණ මාලා දාම විලන්තම් ඥානා ප්‍රජාන විඥාන ඥාන විසරද පීතිධරම් नाना शोभित रत्न निरंतर ददातु मे पत्तिनि माता बैरिनि कब्बले इंगे दुख බලනා දෙවියනි වඩින්න මල්යානට සත්පත්තිනි දෙවියනි ඇල්ලේ වැල්ලේ වෙසෙනා දෙවියනි පොළවට පල්ලේ නිකස් දෙවියනි නරයින්ගේ දුක් බලනා දෙවියනි. ඔය විදිහට පත්තර මෑණියන්ගේ සිලම්බුකුයි සීනුකුයි අරගෙන ඒ ලොකු කිරි අම්මා යහනාව ළඟ මම හිතන්නේ සතුටින් දුකද මේ යායත හරි ලස්සන නටනවා. ඉතින් මම වැඩි වීඩියෝ එක දික් කරන්නේ මොකද ඔයාලට ඊට කම්මැලිත් නම් වීඩියෝ එක දික් වුණාට පස්සේ එන මේ මෙන්න මෙතනින් මම මේ පෝෂාවේ සමහර තැන් ගොඩක් දුරට නැතුව මම ඔයාලට සාමාන්‍ය විදිහට තැන්නේ ඔයාලට ආසාවෙන් නරඹන්න ඕන නිසා. ඉතින් මම නම් ඇත්තම කලින් කිව්වා වගේ මම හරි බයෙන් හිටියේ මොකද ඇස් පියාගෙන තමයි නැටුවේ. මම බයෙන් හිටියේ වෙබුදු පිළිමිතේ තිබ්බ කණුවේ ඉරෙල්ලා මොනවද තුවාල වෙයි කියලා. හදන්න නැහැ. ඒකත් මාරයි. එයා ඒක කොහොමද කියලා මට හිතාගන්න බෑ. කියන්නේ මට කියන තේරෙන්නේ නැහැ මොකක්ද කියලා. දෙවියනි නරයින්ගේ දුක් බලනා දෙවියනි වඩින්න මල්යානට සත්පත්තිනි දෙවියනි ඇල්ලේ වැල්ලේ වෙසෙනා දෙවියනි පොළවට පල්ලේ නිකස් දෙවියනි නරයින්ගේ දුක් බලනා දෙවියනි වඩින්න මල්යානට සත්පත්තිනි දෙවියනි ඉරට මුවාවෙන් නිදගෙන හිස පීරනවා සඳට මුවාවෙන් නිදගෙන සාදු පළඳිනවා වෙතට මුවාවෙන් නිදගෙන තෝඩු දමනවා සත්පත්තිනි දෙවිනේ මල්යානේ වඩිනවා
දෙවියන් දෙවි සීනුවා අදින් ධන දෙවියන්ගේ සීනුව අරගෙන එළව කුලියම්මා ඉනිවස නැවතත් අර විදිහටම පූජාව පවත්වන්න ගත්තා. පූජා කෙලවරදී අපිට තියෙන ඊළඟ කිරි අම්මලාට පූජාව පූජා කරන්න. ඉතින් ඒගොල්ලෝ පූජාව ඉවර වෙලා ඒගොල්ලෝගේ ආසන වල ඉඳගන්න. අපි ඇත්තටම පූජාව හැමදාම පූජා කරන නෙළුම් කොළේ. ඉතින් මම කලින් වීඩියෝ එකෙත් එක්කම අපි නෙළුම් කොළ කඩලා නෙළුම් කොළ වල තමයි ඒගොල්ලන්ට පූජාව පිළිගන්නේ. සමහර පැතිවල නම් කොහොමද කියන්නේ දන්නේ නැහැ. හැබැයි සමහර කට්ටිය නම් කෙසෙල් කොළෙත් පූජාව තියෙනවා. අපි නෙළුම් කොළේ තමයි අපි දන්න කාලේ නම් අපේ පූජාවට අපි පාවිච්චි කරන්නේ. මම ඉස්සෙල්ලම නෙළුම් කොළ ටික බෙදාගෙන යනවා. ඊට පස්සේ ඒ වගේ කහ වතුරෙන් පොඩ්ඩක් පිරිසිදු කරනවා. ඊට පස්සේ තියෙන්නේ පූජාවට අදාළ කැවිලි බෙදන්න. මම කලින් සඳහන් කරා මේ වීඩියෝ එකේදී ඒගොල්ලෝ අපි කලින් නම් දෙන්නේ පූජාව කිරි කැවිලි 2යි ඊට පස්සේ 3යි ඊට පස්සේ 2යි එහෙම තමයි හත පූජා කරන්නේ. හැබැයි මේ පාරේ නම් ඒගොල්ලෝ කියලා තිබ්බා එකවරම හත පළවෙනි පාරේම පූජා කරන්න කියලා. මොකද ඒගොල්ලොන්ට අර විදිහට පූජා කරන්නේ ඊළඟට පූජාවට වෙලා යනවා. කියන්නේ දැන් අපි මෙයාලට කැවිලි ටික පූජා කරලා ඉවර වුණාම එයාලට අපේ දැන් මේ පූජාවේ ඊළඟ පූජාවේ තියෙන ඉතුරු ටික පූජාවේ ඉතුරු වැඩ කටයුතු ටික ඒව ඉවර කරන්න පොඩ්ඩක් වෙලා යනවා. ඒ හින්දා තමයි ඒගොල්ලෝ පූජාව තියද්දී එකවර හතම පූජා කරන්න කිව්වා. ඉතින් මේ විදිහට අපි ඒගොල්ලෝනේ කිරි කැලි කේබත් කැවුම් එතකොට පළතුරු හැමදේම පූජා කරා. වගේම තමයි ඊට අමතරව අපි එයාලට අපේ හිතේ සතුටේ වෙනම පළතුරු කෝඩයක් පූජා කරා. මම ඔයගොල්ලන්ට කලින් වීඩියෝ එකේ මුල සඳහන් කරා අපි පළතුරු වට්ටි හදනවා කියලා ඒගොල්ලන්ට වෙනම පූජා කරා. ඉතින් අපි ඒවත් ඒ ගම්මම පූජා කරා. ඊට පස්සේ කිරි උතුරන්න ඕනේ. ඉතින් අපේ රේෂ්මයි කොලින් තමයි කිරි උතුරුවේ. උතට ඒ කිරි උතුරන කොටස මේ කිරි අම්ම දාන්නේ එක පූජාව. ඉතින් මේ විදිහට මේකෙදි මේ විශේෂත්වය දොංකම් වලට මේ කපුරු කෑලි 7ක් දාලා හඳුන්ගෝරු 7ක් අරන් ඒක කුඩු කරලා ඉවර වෙලා තමයි දුම් අල්ලන්න ඕන. ඒ දුමෙන් කිරියම්මල දුම් එයාලට පොඩක් ආශිර්වාද ගන්න. ඒ විදිහට තමයි ඒක වෙන්නේ. ඒ අතුරු කිරි මුට්ටිය උතුරවන්න ප්ලෑස්ට් කරනවා. ඉතින් කිරි මුට්ටිය උතුරන අපි බලමු කිරි මුට්ටිය සම්පූර්ණයෙන් ඉතිරිලා යනවද කොහොමද ඉතිරෙන්නේ කියලා. මේ විදිහට කිරි මුට්ටිය හදලා අපි දැන් කිරි උතුරන ගමන් තමයි තියෙන්නේ. දිව්‍ය දේශානුභාවයේ බලන්නයි සිතා. ඒක කිරි මුට්ටිය ඉතිරෙන අතරතුර ඉතින් කිරි අමාරු ලස්සනට එයාලගේ ගාථා කියනවා. හරිම ආසයි අහන්න මම හරිම කැමති යාලා කියන ගාථා කවි වලට සමහරක් වෙනවා මලක් කඩපාන මම කලින් කිව්ව ඒ කතාව. ඉතින් මම නිකන් ඉන්නකොට ඒ සමහර ඒවා කියවෙනවා. ඒ තරම් ඒවා හිතට වදින. ඉතින් මාරම නිදහසක් කියන්නේ මාරම හිතට මාරම සහල් බවක් කරනවා. දැන් නම් කිරිමොට්ටි ඉතිරෙන්න ඊළඟ මේ වීඩියෝ එක බලන ඔයාගේ මොන හරි අපලයක් තියෙන ඒ හැමදේම තුරන් වෙලා යන්න කියලා මම ඔයාලට ආශිර්වාද කරනවා.
ඉතින් කිරිමොටියා නම් හිතුවේවත් නැති විදියට වටේටම කීත්‍රිලා ගියා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයගොල්ලෝ හැමෝගෙම තියෙන ප්‍රශ්න හැමදේම දුක් කරදර නැති වෙලා ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මාත් ඔයගොල්ලන්ට ආයෙත් ආශිර්වාද කරනවා. ඉතින් ඊට පස්සේ වෙනම පිඟානක් අරන් ඇවිල්ලා යහනාවේ තියෙන පූජා වට්ටි දෙකෙන් කිරි කෑල්ලක් සහ කිරිබත් කෑල්ලක් අරගෙන ඒක හතකට කපලා ඒකෙන් කෑල්ල කිරි අම්මාවරුන්ට පූජා කරන්න ඕන. ඊට පස්සේ ආයෙත් අපි වෙනම තියාගෙන ඉන්නවා ඒගොල්ලන්ට වෙනම පූජා කරන්න. ඒ කියන්නේ වැඩිපුර කොටසක් අපි හිතේ සතුටේ ඉන්නේ ඒක පූජා කරන්න යන්න. ඊට පස්සේ එයාලට අපි වෙනම ගිලම්පස කියන්නේ තේ පූජා කරනවා. ඒ අතරතුර අපි වෙනම එයාලව සතුටු කරන්න හදාගෙන හිටුව පිරිකරක් පූජා කර. අපි වෙනම පිරිකර කියන්නේ සුළු පිරිකර පූජා කරා සහ අපි වෙනම මුදලින් එයාලන්ට මුදලිනුත් අපි එයාලට තෑගි දුන්නා. ඒ වගේම තමයි එයාලට ගවුම් වෙදි අපි නැවත පූජා කරා. ඉතින් මේ පාර නම් අපි ගිය පාට වැඩිය ගොඩක් දේවල් කිරි අම්මවරුන්ගේ දානට අපි කරා. ඉතින් ඊළඟ පාරට හිතනවා මීට වැඩිය දෙයක් කරන්න. ඉතින් මොකද අපේ හිතේ සතුටින් වෙන දේ ඉතින් අපි හම්බ කරන්නේ හැමදේම කරන්නේ අපි යන තැනක අපේ ජීවිතේ සතුටින් ගත කරන්න. ඉතින් ගියාන්නේ කරපු දේවල් වලට අපි මේ ජීවත් වෙලා ඉන්නවා නම් අපි යන්න කරන දේවල් වලින් ඊළඟ ආත්ම සතුට කරගන්න වග බලා ගන්න ඕන. ඉතින් ඊට පස්සේ ඒ හැමදේම පූජා කරලා ඒගොල්ලෝ අපිට ආශිර්වාද කරනවා. අපේ අපලයක් මොන හරි තියෙනවා නම් දුක් පීඩා නැති වෙලා අපිට හැමදේම හරියන්නේ කියලා ආශිර්වාද කරනවා. ඉතින් ආශිර්වාද කරන එක තමයි මේ දෙන්නේ. මාසවන් සියලු රෝග දුරලන් පත්තිනි සඳිනේ අසන්තුවක් නවන්නේ දින්නේ දොළොස් මාසේ සත්පත්තිනි දෝලානර කුන්සිරි දෙවියෝ අනුහසිනේ දොළොස් මාසේ වන්නුව දුරු දුරලන් පත්තිනි සඳිනේ එවනේ දෙවියෝ එක්කු මහිමා පවනේ මල් හිවා මధుරා පුර වැඩ සිට දෙවනි දුකක් නොදින ලෙස මෙකුරට දින නිවාසක හට පිටක් කොට වඩිපි පදිනි වෙල්ලියේ අම්බරමට එයාලා ඊට පස්සේ කොහොම කොළයි අඹ කොළයකෝ පුවක් එක්කකෝයි අරගෙන වල ඒ වගේනොත් අපිට ආශිර්වාද කරලා කරවල ඉතිරිච්ච කිරියකින් කිරි කීපයක් අරගෙන ඉවර වෙලා මුළු ගේ වටේටම කිරි ඉහේ යනවා. ඉස්සර වීඩියෝ එක බලාගන්න පුළුවන්. ඒකට සැපෙන් දිගට වීඩියෝ එක බලාගෙන යන්නකෝ. පුරන්දුනලාදිපස්ස දායේ සිතං ආපු මහා සත්‍ය මාතා කත්තිනි කාලයතා සදාම දේවේන සෝස්තේ නානා සුන්දර ජනමනිකාගත සාරපතීව සීදේහම් නානා වන්නක සාසක දාරණ මාලා දාමරිලන්දන් නානා ප්‍රජාන විජාන ඥාන විසරද කීර්තිතරණ නානා සෝපිත රත්න නිරන්තර දදාතු මේ පත්තිනි මාතා පටිපතායා සාමිතේන කනත්තා මුරන්දුනලාදිපස්ස දාය ඊට පස්සේ තියෙන පිරිත් නෝල් බඳින ඉතින් මේක එක්කනයලා පිරිත් නෝල් නම් අපි පූජාවට කලින් ඒගොල්ලන්ට පිරිත් නෝල් බෝල ගිහින් දෙන්න ඕන. එතකොට ඒගොල්ලෝ පිරිත් නෝල් බඳින්න පුළුවන් විදිහට හදලා පූජාවට ගෙනල්ලා පූජා කරේ තියලා ඊට පස්සේ අපිට පිරිත් නෝල් බඳිනවා. ඉතින් මං කියෝගොල්ලන්ට යාලා කීගෙනද මේ තමයි යාලා කියන්න යන වෙලාව.
මේ ඉතින් කිරියම්මලා පූජාවල් කරලා යන්නයි හදන්නේ. ඉතින් ඒගොල්ලෝ ඔය කවි ගායනා කරලා ඒගොල්ලෝ කිව්වා ඔය උඩුවියන් බැඳලා තියෙන ඒවා එයාලා කියනකොට කපන්න කියලා. ඒ කාලේ ඉස්සර නම් අපි ඕවා කිරියම්ම දාන කරද්දී ඔහොම දෙයක් තිබුණේ නැහැ. හැබැයි දැන් එහෙම දෙයක්ත් තියෙනවා. ඉතින් මේගොල්ලෝ යන්න තමා මේ අවසර ගන්න. ඉතින් ඒගොල්ලෝ කිරියම්ම දාන ඉවර වෙලා අන්තිමට මේ පොල් ගෙඩියක් බෙදෙන්න තියෙන එක පූජාව තියෙන කෙනයි ලොකු කිරියම්මයි තමයි පොල් ගෙඩිය බෙදෙන්නේ. ඊට පස්සේ බෙදෙන පොල් කාටවත් කන්න බැරි විදිහට නේ බල්ලොන්ට එමෙ පැකින් නැති විදිහට අපි වහලේ උඩට විසික් කරන්න ඕනේ. ඉතින් අපි වහලේ උඩට විසික් කරලා ඒකවල පූජාව ඉවර කරලා මේ යන්න ලෑස්තියි. පත්තිනි දෙවිඳුට මේ පින් පිදුවා යන්නට අවසර අපි දැන් යනවා අයදුම පිළිගෙන බාරට ආවා බාරය නිසි ලෙස නිදහස් කෙරුවා පත්තිනි දෙවිඳුට